ආයුබෝවන් අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔළුවේ කැක්කුම් ගැන. මේකදී අපි ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍ය විද්‍යාවෙත් ඔළුවේ කැක්කුම් ගැන කියලා තියෙන කරුණු එකතු කරලා සරලව ඔයාලට ඉදිරිපත් කරනවා. එහෙනම් අපි මුලින්ම කතා කරමු ටෙන්ෂන් හෙඩේක් ගැන. මේ ගැන වැඩි විස්තර අපේ මිස්ටර් ටෙන්ෂන් හෙඩේක් ඔයාලට කියයි. මම තමයි මිස්ටර් ටෙන්ෂන් හෙඩේක්. ඔයාගේ ඔළුව වටේට තද බැන්ඩේජ් එකක් දැම්ම වගේ දැනෙන්නේ මම ආවාම තමයි. ගොඩක් වෙලාවට රෑ වෙනකොට තමයි මම එන්නේ. ඔයා මුළු දවසම ගොඩක් මහන්සි වෙලා වැඩ කරාම කඩ. ගොඩක් වෙලා අවුවේ ඇවිද්දාම හරියට කෑම කෑවේ නැත්තම් දුර ගමනක් ගියාම ගොඩක් වෙලා ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටියාම ඔයා ගොඩක් ස්ට්‍රෙස් වුණාම මම එනවා ඔයාගේ ළඟට. මම දරා ගන්න බැරි තරම් කැක්කුමක් නොවුනත් ඔයාට මාව වදයක් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ වගේ වෙලාවට ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මේ වගේ තත්වයකට ඔයා එකපාරම වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න ඕනේ නැහැ. මේක ඔයාට ගෙදරදීම මැනේජ් කරගන්න පුළුවන්. මේ වගේ වෙලාවක ඔයාට පුළුවන් බෙහෙත් තෙල් ටිකක් ඔළුවට දාලා මසාජ් කරන්න. මද රස්නේ වතුරෙන් ඇහිබම බෙල්ල කන් අවට හොඳට තවන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කාලා හොඳ නිින්දක් දැම්මට පස්සේ ඊළඟ දවසේ උදේ නැගිටිනකොට ඔයාගේ ඔළුව කැක්කුම හොඳයි. හැබැයි ඔයාට නිතරම මේ වගේ ඔළුව කැක්කුමක් එනවා නම් ඔයා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න ඕන. සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තුලින් ඔයාට මේ වගේ තත්ත්වයක් සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුළුවන්. සියලුම ආකාරයේ ඔළුව කැක්කුම්, අකලට හිසකෙස් ඉදීම, අකලට කොණ්ඩේ යාම ආදී සියලුම ආකාරයේ ශීර්ෂ රෝග සඳහා රන්කෙත් වෙදමැදුරෙන් ඔබට ප්‍රතිකාර ලබාගත හැකිය. 0.72.7.9.8.0.7.24 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් දිනයක් හා වේලාවක් වෙන් කරගන්න.